ඔයා ළඟ සල්ලි නැති කාලෙට මිනිස්සු ඔයා දිහා බලලා අහන්නේ මෙහෙමයි. කවුද මේ? මම ඔයාව අඳුරන්නේ නැහනේ. ඒත් ඔයා ළඟ සල්ලි තියෙනකොට ඒ මිනිස්සුම ඔයාගේ පස්සේ නැවිත් කියන දේ බලන්න. අයියෝ කොහමද යාළුවේ? කාලෙකින් දැක්කෙත් නැහනේ. ඔයා දැන් ඉස්සරට වඩා හරිම ලස්සනයි, හරිම පෙනුමයිනේ. මගේ ආදරණීය යාළුවේ, අන්න ඕක තමයි සල්ලියට තියෙන බලය. සල්ලි කියන්නේ නිකම්ම කඩදාසි හෝ ඉලක්කම් නෙවෙයි. ඒකෙන් හීනවලට අධිරාජ්‍යයන් ගොඩනගන්න පුරුවන්. වැහෙනු දොරවල් විවෘත කරන්න පුරුවන්. සල්ලි තියෙනවා නම් ඔයාට අවස්ථාවන් වැඩි වෙනවා. සල්ලි නැතිනම් ඔයා සීමාවන් ඇතුලේ හිර වෙනවා. ඒත් මතක තියාගන්න. සැබෑ බලය තියෙන්නේ සල්ලි තිබීම ඇතුලේ නෙවෙයි. ඔයා ඒ සල්ලි පාවිච්චි කරන විදිහ ඇතුලේ. බුද්ධිමත්ව වියදම් කරන්න. මධ්‍යස්ථව ආයෝජනය කරන්න. කවදාවත් සල්ලියට ඔයාගේ අයිතිකාරයා වෙන්න දෙන්න එපා. සල්ලි ඔයාගේ සේවකයා කරගන්න. ස්වාමියා කරගන්න එපා. සුඛෝපභෝගී ජීවිතයක් විතරක්ම පස්සේ දුවන්න එපා. ලෝකයට වටිනාකමක් ඉදිරි කරලා යන්න උත්සාහ කරන්න. මොකද අරමුණක් නැති ධනය නිකම්ම ഘോഷාවක් විතරයි. ඒත් යහපත් අරමුණක් එක්ක ලැබෙන ධනය තමයි ලෝකයට බලපෑමක් කරන්නේ. ධනය ගොඩනගන්න. ඒත් ඒ ධනයට ඔයාගේ වටිනාකම් සහ සාර ධර්ම බිඳලා දාන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ පෙනුමට වඩා ඔයාගේ සාර්ථකත්වයට ශබ්ද කරන්න ඉඩ දෙන්න. සැබෑ පොහොසත්කම කියන්නේ ඔයාගේ පසුම්බිය පිරී ඉතිරී යනකොටත් හදවත කරුණාවන්තව තියාගන්න එකටයි. අමතක කරන්න එපා. සල්ලියට පුළුවන් බලපෑමක් මිලට ගන්න. ඒත් ගෞරවය දිනා ගන්න පුළුවන් ඔයාගේ චරිතයට විතරයි. ඔයත් මේකට එකගනම් money is power කියලා පහලින් කමෙන්ට් කරන්න. මම අප්පච්චි